අද මාත් එක්ක නිවෙන තැනකට යමුද? ඔයා මේ තැන දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මොකද මිනිස්සෙක් ජීවිතයකට අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනක් තමා මේක. මේ නිහඬවරණට යන්න එච්චර අමාරු නෑ. බස් එක යනවා නම් දොරුව හරහා ගම්පල බස් එක ගිහිල්ලා කළුගමුව හන්දියෙන් බහින්න. එහෙම නැත්නම් දෙල්තොට බස් එක ගිහිල්ලා වාරේගල හන්දියෙන් බහින්නත් පුළුවන්. මේ තියෙන්නේ කළුගමුව හන්දිය. දොළුව ටවුන් එකට කලින් තමා මේ කළුගමුව හන්දිය හම්බෙන්නේ. ඔයා ලංකාවේ කොහේ ඉඳන් ආවත් පේරදෙනියට ඇවිල්ලා පේරදෙනියෙන් දොළුව ගම්පල හරහා දොළුවට යන බස් එක නැංගුවොත් මෙන්න මේ හන්දියෙන් බැහැ ගන්න පුළුවන්. මෙතන ඉඳන් වීල් එකේ යන දුර තමා තියෙන්නේ නිහඬවරණට. පාර දන්නේ නැතිම කෙනෙක්ට උනත් ලේසියෙන් හොයාගන්න පුළුවන් තැනක තමා මේ නිහඬවරණ පිහිටලා තියෙන්නේ. ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් අනිවාර්යෙන් බලන්න. ඔයාලගේ අම්මලා යාළුවෝ ඒගොල්ලන්වත් එක් කරගෙන ගිහිල්ලා මේ තැන්වල පොඩිම කාලයක් හරි වෙලාව ගත කරන්න. පාර බස් එකේ නැතුව ඕගොල්ලන්ගේම වාහනයකින් එනවනම් තවත් ලේසියෙන්ම නිහඬවරණට යන්න පුළුවන්. හොඳට තාර පාරක් තියෙනවා නිහඬවරණ ගාවට යනකම්. මේ තියෙන්නේ නිහඬවරණ ආරණ්‍ය සේනාසනයට ඇතුළු වෙද්දිම අපිට පේන විදිහ. අතිපූජ්‍ය ඥානවීර ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී තමා මේ නිහඬවරණ ආරම්භ කරන්න කටයුතු කරලා තියෙන්නේ. රූප රාමුවලට කොටු කරගන්න බැරි අමුතු නිදහසක් මේ පරිසරෙන් අපට විඳින්න පුළුවන්. ඕනෑම ආගමක කෙනෙක්ට ඕනෑම ජාතියක කෙනෙක්ට කිසිම අවසරයකින් තොරව ඇතුළු වෙන්න පුළුවන් නිදහස් තැනක් තමා නිහඬවරණ ආරණ්‍ය සේනාසනය කියන්නේ. ඕනෑම කෙනෙක්ට නිදහසේ ඇවිල්ලා තමන්ගේ හිත සුවපත් කරගන්න පුළුවන් තැනක් තමා නිහඬවරණ කියන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහඬවරණක් තමා මෙතනන. ස්වභාව සෞන්දර්ය උපරිමයට විඳින්න පුළුවන් නිස්කලංක පරිසරයක් තියෙන තැනක තමා නිහඬවරණ හදලා තියෙන්නේ. ඉතින් නිහඬවරණේ ගොඩාක් ස්වාමින් වහන්සේලා වගේම මෑණින් වහන්සේලාත් භාවනා කටයුතු කරගෙන යනවා. විශේෂම දේ තමා පොඩි කාලයකට හරි මෙතන නැවතිලා තමන්ගේ භාවනා කටයුතු ධර්මානුකූල ජීවිතයට අනුගත වෙන්න මෙතන අවසර තියෙන එක. මේ තැනට ගියාම ඇත්තටම පුදුම විදිහට හිතෙන වෙනවා. ගස් කොළන් වල ශබ්දේ කුරුල්ලන්ගේ සද්දේ විතරක් ඇහෙන මේ නිහඬවරණ ඇත්තටම හිත සුවපත් කරනවා. අපි අපේ ජීවිතවල කොයි තරම් දේවල් ළඟා කරගත්තත් මානසික නිදහස ළඟා කරන ගන්නව තරම් සැපතක් අපිට තවත් නැති තරම්. ඉතින් මානසික නිදහස උපරිමයටම දැනෙන තැනක් තමයි මේ නිහඬවරණ. පෝය දවසට විශේෂ භාවනා වැඩසටහන් නිහඬවරණ තුළ පවත්වනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒවට ඇවිත් සහභාගී වෙන්න. නිහඬවරණ වටපිටාවත් ගොඩක් ලස්සනයි. පේන තෙක් මානයක් තියෙන්නේ ලස්සන කඳු. ඉතින් වීඩියෝ එකේ නිහඬවරණේ නිදහස් තැන් හැම එකක්ම වගේ මම සඳහන් කරලා තියෙනවා. සමහර තැන්වල ස්වාමින් වහන්සේලා භාවනා කරනවා. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ සෝෂල් මීඩියා හරහා ගොඩාක්ම ප්‍රසිද්ධියට පත්වන තැනක්. ඒ තමා නිහඬවරණ සේනාසනයේ තියෙන ලස්සනම තැන්වලින් එකක්. මේ සක්මන් මළුවක්.
ඉතින් ඔනේම කෙනෙක්ට ලේසියෙන්ම එන්න පුළුවන් තැනක් තමා නිහඬාරණ කියන්නේ. ඒ වගේම මොහොතකට හරි අපි ගෙවන ජීවිතත් එක්ක හිත නිදහස් කරගන්න, හිත සැහැල්ලු කරගන්න පුළුවන් තැනක් තමා මේ නිහඬාරණ. මම නම් ඕගොල්ලන්ට කියන්නේ ජීවිතේ එකම එක පාරක් හරි මේ මනසට දැනෙන නිදහස විඳලා බලන්න. කිසිම ಜಾති ආගම් ભેදයක් නැහැ මේ නිහඬාරණට ඇතුළු වෙන්න. නුවර ඉඳන් ඉතාමත් ලේසියෙන් එන්න පුළුවන් තැනක් තමා මේ නිහඬාරණත්. දේශීය විතරක්ම නෙමෙයි විදේශීය අය පවා මේ තැන්වලට ඇවිල්ලා Tamanගේ මනස සුවපත් කරගන්නවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මග නොහැර මේ තැනට ඇතුළු වෙලා බලන්න.